ඔන්න මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ තවත් අලුත් කයක් රයිඩ් එකක්. කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් දන්නවා ඇති. අපි කිතුල්ගල ඉඳලා කොළඹට කිලෝමීටර් 100ක කයක් රයිඩ් එකක් ගියා. ඒ වීඩියෝ එකේ link එකක් පල්ලෙහා description එකේ දාලා තියන්නම්. මේ පාර අපි හදන්නේ කලාවැවේ කයක් වලින් ගිහිල්ලා අලි බලන්න. සාමාන්‍යයෙන් අපි ජීප් එකකින් සෆාරි එකක් ගිහිල්ලානේ අලි බලන්නේ. ඉතින් කයක් වලින් ගිහිල්ලා අලි බලන එක වෙනම අත්දැකීමක් වෙයි. ඉතින් දැන් අපි මුලින්ම යන්නේ කලාවැව මහවැලි සංචාරක බංගලාවට. ඉතින් මේ ගමන අපි දවස් 2කට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. පළවෙනි දවසේ සංචාරක බංගලාව ගාවින් කලාවැවේ කයක් කරලා අලි බලලා ඇවිල්ලා සංචාරක බංගලාවේ නතර වෙන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. දෙවනි දවසේ අපි යෝධෑලේ කයක් රයිඩ් එකක් ගිහිල්ලා තුරුවිල වැව් පිට්ටනේ කැම්ප් කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. අපි මේ බංගලාවේ මේ පැත්තේ view එකේ තියෙන්නේ කලාවැව. එදින මේ දොරෙන් එහා පැත්තට ගිය ගමන්ම අපිට දකින්න වෙන්නේ බලලු වැව. කිව්වා වගේම වැව් දෙකක් එකට එකතු වෙන හරි අමුතුම ලොකේෂන් එකක තමයි මේ බංගලෝ එක තියෙන්නේ. මේ තමයි බංගලෝ එක බාරව ඉන්න නිමල් මහත්තයා. අපිට දැන් මේකේ තියෙන හොඳ රූම් එක නේ මේ. VIP රූම් එක පෙන්වන්න තමයි හදන්නේ. හයි පාඩේ කියන්නේ. මේ රූම් එක බුක් කරනවා කීයක් වෙනවද? මේක රූම් only 12000යි. රූම් only 12000යි නේ. ඇත්තටම මේ ගානට හොඳට වටිනවා මේ රූම් එක. මේක දෙන්නෙකුට තමයි ඉඳ දෙන්නේ. කම්ෆර්ටබල් දෙන්නෙකුට තමයි රූම් එක තියෙන්නේ. මේකේ view එක මේ තියෙන්නේ මේ දොරෙන් පේන්නේ කලාවැව. අර දොරෙන් බලලු වැව. ඉස්සරහින් තියෙන්නේ මම කියපු අර වැල් දෙක සම්බන්ධ වෙන පොඩි තීරුව. මෙතෙන්ට වැව් දෙකම හොඳට පේනවා මේ පැත්ත බලලු වැව මේ පැත්ත කලාවැව. මේ වටේම තියෙන්නේ කලාවැව ජාතික උද්‍යානය. ඉතින් හැමෝම දන්නවා කලාවැව ජාතික උද්‍යානය කියන්නේ වනාලින්ට තෝතැන්න. ඉතින් අද අපි උත්සාහ කරන්නේ කලාවැවේ අවසට වතුර පොන්න එන අලි ටික බලන්න තමයි යන්න හදන්නේ. අද අපේ ප්ලෑන් එක අලි ටික බලලා මේ බංගලෝ එක අපි බුක් කරලා තියෙනවාද? මේ බංගලෝ එකේ අද රෑ ඉඳලා හෙට උදේ මේ වැවෙන් පටන් ගන්න යෝධෑල. යෝධෑල දිගේ කිලෝමීටර් 30ක් විතර හෙට පැදලා පල්ලෙහින් තියෙන තුරුවිල වැව කියලා. ඒ තුරුවිල වැව ගාව හෙට කැම්ප් කරන්න තමයි හිතන් ඉන්නේ. තුරුවිල වැව ගාව කැම්ප් කරලා අනිද්දා එතන ඉඳන් තවත් කිලෝමීටර් 25ක් 30ක් විතර පැදලා අපේ අද ගමන ඉවර කරන්න අපේ මේ ගමන එතනින් ඉවර කරන්න හදන්නේ. අපේ තව කට්ටිය මග එනවා. අපි ටික කලින් ආවා. බෝටු ටික අරන් දිමුතුමල්ලි මග එනවා. මෙතන තියෙනවා ස්මාරකයක්. මේක මේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ හදලා තියෙන්නේ. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ මේ වැව ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒකට හදපු ස්මාරකය තමයි මේ තියෙන්නේ. ඒත් එක්කම මේකේ සඳහන් වෙනවා මේ එලිසබෙත් රජින ලංකාවට ආපු වෙලාවේ එක දවසක් නැවතිලා තියෙන්නේ මේ බංගලෝ එකේ. එතන තමයි මේ බංගලෝ එකේ තියෙන බිම් තීරුවේ අන්තිම තැන. ඉතින් මේකට බහින්න පොඩි පඩි පෙළක් එහෙම තියෙනවා. ඕනනම් නා ගන්න පුළුවන් මෙතනින්. මේ වටේම පේන්නේ කලාවැව ජාතික උද්‍යානය. මේ දිගටම තියෙන්නේ කැලේ. මොකද්ද මේක? කළුවර ගහ. ලංකාවේ දුර්ලභ රස විශේෂයක්. මේ ජීල් කලාපයට ආවෙනික කළුවර. අපේ කායක් රයිඩ් එක පටන් ගන්න හදන්නේ.
දැන් අපි මහවැලි සර්කිට් බංගලෝ එක ගාවින් කලාවැව පැත්තට බැස්සා. කලාවැවේ මෙතනින් එහා පැත්තට පැදලා දැන් අද ආරංචි හැටියට අලි ටික බැහැලා ඉන්නේ බලලු වැවේ කිව්වා. එනින් අපි කලාවැවේ චුට්ටක් මෙහෙම බලාගෙන හවස් වෙද්දී අලි ටික හොයාගෙන මෙතනින් බලලුව පැත්තට යන්න තමයි ප්ලෑන් එක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගමන ලේසියෙන් කරන්න පුළුවන් කායක් රයිඩ් එකක් නෙමෙයි. මේකට ගොඩාක් මහන්සි වුණා මේකට අවසර ගන්න. ඒ ඔක්කොම ගෞරවය හිමි වෙන්නේ අපේ වීරකොන් මහත්තයාට. එයා සති ගානක ඉඳලා මේකට ඕන අනුමැතිය ගන්න විශාල වෙහෙසක් දැරුවා. ඉතින් වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ හැමෝගෙම අනුමැතිය අරන් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඇත්තට වටිනා ගමනක්. අපි බලමු අද අපිට අලි ටික බලන්න පුළුවන් වෙයිද කියලා. අද අලි ටික බලලා මේ මහවැලි බංගලෝ එකේ අද රාත්‍රියේ අපි ගත කරලා හෙට යනිදයි දවස් දෙකම ජෝදැල්ල දිගේ පල්ලෙහාට යන්න තමයි සැලසුම තියෙන්නේ. එහෙනම් අපි පිටත් වෙමු. කට්ටිය ලෑස්ති නේද? ලෑස්ති. හරි. කාටලා ඒක රැල්ලාඩු වෙනවා. Saja se लगता है yep අරවල කලාක තුල් තරිගුවේ පොල්ලෙකුඩ අද වැඩි දෙන්නේ මෙතන කයක් පදිද්දි. ඉතින් තමයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් වලින් අප් ලැබුණා. එළිම මට අපි ගහපු ගේම්ස් මතක් වෙනවා. ගාත ඒ වගේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ වැඩම එහෙම එන්න ඕනේ. शॉट एक आते हैं मेन सीन है मैं नहीं ये बताओ किलोमीटर क्या कम है ඇතෙක් හිටියා කට්ටම ඇත්තටම තාම ඉන්නවා. දැන් පිටිපස්සෙන් මම ගියා වීඩියෝ කරගන්න බැරි වුණා. අපි එනකොට අරහෙට ගියා. මේ ඉන්නේ අපේ වීඩියෝග්‍රැෆර් කමල් මහත්තයා. කමල් අයියා. මිස්ටර් කමල්. කමල් අයියා තාම අපිත් එක්ක අලි බලන්න. ටික් වගේ නේ. හැබැයි දැන් මෙතන ඇතෙක් හිටියා කමල් අයියාට ඒක පෙන්නුවට පෙවුන්නේ නැහැ. කොච්චර තරුණද කියලා කමල් අයියා. ඇතෙක් කලියේ පේන්නේ නැති එවුන්ට මිනිහෙක් කොහොම පේනේද? අන්න ඇත
කියන්නේ. ඔය වේට සුදිරියට. මේ ඉන්න මේක ඔයාලා ඉන්න සද්ද දැන් ඇහුණා කතා ගොඩක් පොඩි සිග්නල් එකක් දෙන්න ඩොම් කරුළුවදී අන්න බහුමුනිච්චාන් මේ පැත්තේ ඉඳ ගන්න එපා කල. හරි හරි අපි යනකොට හවස් වෙලා කළුවර වැටෙන්න පටන් අරගෙන තිබ්බේ. වැව මැද්දේදී කළුවර වැටුනහම කිසිම දෙයක් පේන්නේ නැහැ. අඩුම තරමේ අපි ඉන්නේ කොහෙදවත් කියලා හිතා ගන්නවත් බෑ. ගොඩ බිම කොහෙද කියලා අපි හිතාගත්තේ ඈතින් යන බස්වල ලයිට් එකකින්. ඉතින් එදා නම් හොඳටම තේරුණා ඉස්සර කාලේ සේලර්ස්ලා තරු රටා බලාගෙන කොහොම යන්නේ නැද්ද කියලා. ඊට පස්සේ අපි මහවැලි බංගලෝ එකට ඇවිල්ලා එහෙම්මම අපි නිදාගත්තා. එතන කිසිම ක්ලිප් එකක් ගන්න බැරි වුණා ගමන් මහන්සියත් එක්ක. පාන අල්ලන්න පාන මේක. මෙහෙ අර ගහයි Nice. එතකොට දැන් අද ඊයේ පැදපු නැති අයත් ඉන්නවා. අලුතෙන් ඉගෙන ගන්න දේවල් ඒගොල්ලන්ට ඒගොල්ලෝ පළවෙනි පාරට හදින්නේ කාය ටික හරව ගන්න හැටි හැමදේම ඉගෙන ගන්න ඕනේ මේක පෙරලෙන්නත් පුළුවන් අද. අපේ ගමනේ දෙවිනි දවසේ අපි දැන් යෝධයාල පටන් ගන්න තැනට අවිලා තියෙන මෙතන මෙහා පැත්ත කලාවැව.
ඊයේ දවසම අපි කලාව වැවයි බලලු වැවයි සෑහෙන දුරක් පැදලා අලි බැලුවා. සාමාන්‍යයෙන් වෙනදට නම් අලි 100 200 කලාව වැවට බහිනවා. ඒත් ඊයේ නම් පොඩි අලි රංචුවක් තමයි අපිට බලා ගන්න හම්බුනේ. මොකද මේ වැහැලා වැව් පිටියට වතුර පිරලා හින්දා ගොඩක් අලි බලන්න හම්බුනේ නැහැ. දැන් අද අපේ ප්ලෑන් එක තියෙන්නේ යෝදාල දිගේ පල්ලෙහාට කිලෝමීටර් 30ක් විතර පැදලා තුරුවිල වැව ගාව කැම්ප් කරන්න. ඉතින් මේකේ පදිද්දි ඊට වඩා වෙනස් හැඩපාර පේනවා ඇති මේ හරිය ටිකක් සැරයි. පල්ලෙහාට ඇද්දි නම් හැඩපාර අඩුයි. අපි මේකේ ඇද්දි ගොඩක් ලස්සන තැන් හම්බ වෙනවා. මේ දිගටම තියෙන්නේ කුඹුක් ගස් අස්සෙන් අපිට ලස්සන පරිසරයක් මැද්දෙන් මේ ගමන යන්න පුළුවන්. ඒ වගේම මගදී බාධක හම්බ වෙනවා අපිට ඇනිකට්ස් හම්බ වෙනවා පාලම් හම්බ වෙනවා. සමහර තැන් වලින් මේ කායක් ආයේ උස්සලා අපිට එහා පැත්තට දාගන්න වෙනවා. ඒ හැම අභියෝගයකට මුහුණ දෙන්න බලන්න අපි දැන් ගමන පටන් ගන්න යන්නේ. දාන්නේ කොහොමද? ගලවලා යනවා මේක. දැන්ටමත් ගලවලා ගියත් ගන්න. මැරලා කමල් ලංකල් මැරලා කායක් රයිඩ් පදින්න ඉල්ල වතුර ගිල්ලා ආයේ YouTube channel එකට වීඩියෝස් වැටෙන්නේ නැති යාළුවනේ. අපි දැන් කිලෝමීටර් 2ක් 3ක් විතර පල්ලෙහාට යෝදාල දිගේ ආවා. දැන් අපිට තියෙන පළවෙනි බාධකේ මෙතන තියෙන පොඩි ඇනිකට් එකක්. ඇනිකට් එකේ දොරවල් ටික වහලා හින්දා අපිට මෙතනින් ඔරු ටික ගොඩට අරන් එහා පැත්තට ගිහිල්ලා දාලා ආයෙ පල්ලෙහාට යන්න ඕනේ. තව සෑහෙන දුරක් තියෙනවා තුරුවිල වැවට. අපේ වෙලාව ගොඩක් පහුවෙලා තියෙන්නේ. අපි ඉක්මනට යන්න මෙතනින්. පටන් ගන්න වෙස. නෑ මේ යහත පටන් ගන්න. දැන් යන්නේ හා මොනවාද කේවේ පීවේ මෙතන නටමුන් වගේක් තියෙනවා. මේ ඒ කාලේ තිබිච්ච ගල් පාලමක ශේෂ වූ කොටස් තමයි මේ තියෙන්නේ. ගල් කණු තියෙනවා මෙතනින්. ඒ කාලේ තිබිලා තියෙන එහා පැත්තට පාලමක්. දැන් මේ කණු ටික විතරයි තියෙන්නේ ඉතුරු වෙලා. ඉතින් ගොඩක් සන්තෝෂයි අපිට ප්‍රදේශවාසීන්ගේ සෑහෙන සහයෝගයක් ලැබෙනවා. අයියා වගේ නම මොකද්ද? පස්මෙල් අයියා අපිට බීම වගේක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහත් තව කට්ටිය අපිට කෝල් කරා
තැඹිලි වගේක්ද කුරුම්බ වගේක්ද අරගෙන එනවා කියලා. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තව චුට්ටකින් මෙතනින් පිටත් වෙනවා. අය උරුපදින මේකත් ගියේක තියෙන්නේ. එතකොට කවල්ලට පුළුවන් තරම් එරමිනිය කාල පතු නෙමෙයි මේ කළු පාටයි. සතු කියන්නේ බාගෙට ඉන්නවා. රහන් නැහනේ. ඇත්තට මේ අංගලට හොරමිනියක් ගෙඩි දෙන්න. ඒවට අම්මා කැමති නෑ කිව්වා. පේරාගේ හැබැයි ටිකක්. කඩින්නනේ. මොකද මේ කියන හොර මිනිහා ගෙඩි කෑමනේ. හොරමිනියා නෙමෙයි. එරමිනියා. මේක ඇතු කුලේ දන්නවද? මේක තියෙන්නේ පිච්ච. මේකට වෙන ජෙස්මින් මේක මල එම මලම තමයි. සුවඳත් ඒ වගේමයි. ඒකයි තවත් එකක් තියෙනවා ඒ වගේම. මොකද්ද? කාගෙද දන්නවද? කායි. බට බය. එහෙනම් දැන් ඔහොම 15 පාර බස් එක තියෙනවා. රිටිය තියෙන්නේ නේ. සුදු කහ පාට එකක් තියෙනවා. ඒකෙන් නම්බර ගත්තා. අපි කලාවැව ඉඳලා යෝදෑල දිගේ කිලෝමීටර් 15ක් විතර පැදගෙන එද්දී යෝදෑලේ වතුර පොඩ්ඩක් අඩු ගතියක් තිබ්බා. ඒ නිසා අපේ ප්ලෑන් එක වෙනස් කරලා අපි යෝදෑලෙන් කායක් ටික ගොඩ දාලා ඊට පස්සේ අපි ජයගඟට මාරු වුණා. ජයගඟේ නම් සෑහෙන වතුර ප්‍රමාණයක් තිබ්බා. සෑහෙන ස්පීඩ් එකකින් වතුර පල්ලෙහාට ගියා. අපේ කායක් සමහර ඒවා ගස් අස්සේ හිර වුණා. ලොකු අභියෝගයක් තිබ්බ ගමන. ඉතින් ඒ ඔක්කොම පහුවෙගෙන දැන් අපි ආවා තුරුවිල කිට්ටුවටම ඇවිල්ලා අපේ ඔරු ටික ඒ පැත්තේ තැනක දාලා අපේ ලොරියෙන් ආවා මේ කැලේ මැද්දෙන් තුරුවිල වැව ගාවට ඇවිල්ලා ඉන්න දැන්. ඉතින් තුරුවිල කියන්නේ මේ රක්ෂිතේ සෑහෙන්න වනාලි ප්‍රමාණයක් ඉන්නවා. අද මේ අපේ ගමේ මාමා කෙනෙක් එක්ක තමයි අපි රැ ඉන්නේ. මාමේ වාගේ නම මොකද්ද? කරුණාරත්න මාමා තමයි මේ ගමේ අපිට උදව් ඔක්කොම කරන්නේ. මේ සාමාන්‍ය අලි කොච්චර විතර ඉන්නවද? 40ක් විතර අංචුවක් ඉන්නවනේ. ඉතින් මේ අදරේ අපි මෙතන කැම්ප් කරනවා. මේ අපි ඉන්නේ දැන් වැව් පිටියේ. ඉතින් මේ තව ටිකක් රැ වෙනකොට අනිවාර්යෙන් වැව් පිටියට අලි එනවා. ඉතින් බලමු අද රැයට අපිට අලි දැක ගන්න පුළුවන් වෙයිද කොහොමද කියලා බලමු. පූසෝ යකින ඈ මොකද කියන්නේ? මොනරු නේ. මේ රැස්සටත් එක්ක තියෙනකද? වැස්ස කියන්නේ ලොකු වෙහි වලට ඉන්න බෑ. ෆොටෝ එකක් ගන්න මේ ළඟදී ගිහිල්ලා
පොඩි උන් දෙන්නයි මේ වයිෆුයි තුන් දෙනාම තෙමුණා හොඳට මේකේ ඉඳලා. මේ අර කතා කරන්න අරට. අර බලන්න එන්නකො කට්ටිය වැදගත්ම දේ මේ වගේ කුරුල්ලේ මෙච්චර ළඟට කවදාවත් ඔයාලා බලන්නේ නැහැ. අපිට මේ ගමේ කට්ටිය කිව්වා මේ පැත්තට අලි එනවා මේ අපි ලයිට් ගහලා බලන පැත්තෙන් තමයි අලි එන්නේ කියලා. අනිත් පැති වලින් අලි එන්නේ නැහැ මේ පැත්තෙන් අලි එන හින්දා මේ පැත්තට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. හතර වටේම අලි එලවන්න පැල් වලින් කෑ ගහන සද්ද හැම තිස්සෙම ඇහෙනවා. සමහර වෙලාවට ළඟම ගස් හෙලවන සද්ද හොඳටම ඇහෙනවා. ඉතින් ඒ වෙලාවට අපි ටෝච් ගහලා බලනවා ළඟ අලියෙක්වත් ඉන්නවද කියලා. අපි නිවෙන්න දෙන්නේ නැතුව උදේ වෙනකන් ගිනිමලයක් ඕකටත් පත්තු කරලාමයි තිබ්බේ. මොකද කිව්ව විදියට අලි කින්දරට බයයිලු. ගමේ කට්ටිය අනිත් පැති වලින් එන්නේ නැහැ කිව්වට අන්තිමට මොකද උනේ කියලා බලන්නකෝ. කට්ට අන්කට යද්දි මේක ඉන්නත් ප්‍රදීප් ඊයේ අති බීසුණු සිද්ධිය කියන්නේ. අපි බීසුණු සිද්ධිය. ඔව්. මේක හරියට වහන්න ඕනේ මේ දැකපු අයගෙන්. මේ නෙවිල් සදා මුලින්ම දැක්කේ. එහෙනම් හොඳට කියන්න පුළුවන් හොඳට බොරු කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයාට තමයි කියන්නේ. මමත් නිදාගෙන හිටියේ. එකපාරට කට්ටිය අලිය ඇවිල්ලා කියලා. අලිය කොහොමාරි මෙන්න මෙතන මේ අලිය කියලා කියන්නේ. එකයි ඇවිල්ලා තියෙන බොරු කියන්නේ නැහැ. අඹරු කියන්නේ. මෙන්න මේ පඳුර ගාවටම අලිය ඇවිල්ලා. ටෝච් එක ගහනකොටම තමයි අලිය අනිත් පැත්තට හැරලා ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි ගිහින් බැලුවා. එතන අලිය අඩි තියෙනවා. මේ ඉතින් දැක්කේ නැත්නම් අලිය මෙතෙන්ට වෙනවා රෑ. ටෝච් එකට බය වෙලා තමයි අලිය ගියේ. දිවි කොට්ටා ඒ දිවි කොට්ටා කට ගාඩක් කන්නේ කියන්නේ ඒවට උනේදී ඇත්තටම දිවි කොට්ටෝ ගියක් තියනවා ගෙනල්ලා දැම්ම නම් ඒත් ඔහි කනකොට තමයි තේරෙන්නේ. ඔව් කැඩේ ය එකපාරක් වන්නේ බා. ඉතින් මම මොනරුට එකක් දැකලා ඒ පැත්තට යනකොට හේනක කට්ටියක් හම්බුණා. ඉතින් ඒගොල්ලෝ කිව්වා මට ඒගොල්ලෝ හේනට ඇවිල්ලා ඉතින් මොන්න පොඩ්ඩක් බලන්න කියලා. එහෙම පන්සියක් දීලා ගන්න දෙන්නේ නැහැ නේ. එමොත් නෑනි එන දුකක් නින්නේ මේක නැගට කවන්නද? ඔව් මේ කවන්නද නැග? කමන්න නැගි ඉතින් මෙහෙම තමයි අපේ ගමන ඉවර වුණේ. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක ඇවිල්ලා නෝ. ඔව් ඒක තමයි පැංගිරි. ටැංගරි මේ දැන් විසික් කෙනෙක් ඔව්. ඕක තකිලි කුරට යනවා මේවා නීලා කුරු වගේ මේ යනවා. එහෙමද? ආ